සෝඩියම් ලෝහය ජලය සමග ප්‍රතික්‍රියා කරන ආකාරයත් වාතය සමග ප්‍රතික්‍රියා කරන ආකාරයත් මෙහිදී නිරීක්ෂණය කරනු ලබනවා. සෝඩියම් ලෝහය භූමි තෙල් වල ගබඩා කර තිබුණු ආකාරයයි ඔබේ දුටුවේ. ඉන් පසුව මම මේ ප්ලොටින් පේපර් එකක් මතට ගත්තා. අනතුරුව මම ජල බේස් මගට පිනොප්තලින් ස්වල්පයක් මේ ආකාරයට එකතු කර ගන්නවා. ඉන් පසුව මම ප්ලොටින් පේපර් මතට ගත් සෝඩියම් ලෝහ කැබැල්ල මේ ආකාරයට ජලයට එකතු කරනවා. ඔබට පේනවා ඇති ජලය මත මේක වේගෙන් වායු බුබුලු නංවමින් ප්‍රතික්‍රියා කරනවා. ප්ලොටින් පේපර් එක නොතිබුණා නම් මේ විදිහට රැඳෙන්නේ නැතුව ජලය මත එහා මෙහා වේගෙන් පායමින් සූහඬ නංවනවා. මේ අවස්ථාවේදී ප්ලොටින් පේපර් එක මත තියෙන නිසා වාතය සමග දහනයත් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඔබට පේනවා ඇති සෝඩියම් ලෝහය මත දැනට අසල රෝස පැහැ ගැන්වෙනවා. ඒට හේතුව පිනොප්තලින් එකතු කිරීම නිසා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදීම නිසාත් මේ දෙක නිසා මේ රෝස පැහැයට හැරීම සිදු වෙනවා. ඒ වගේම තමයි දැන් මේ වාතය සමග දහනය වන ආකාරය ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතාමත් වේගයෙන් ප්‍රතික්‍රියා කරනවා ජලය සහ වාතය සමග සෝඩියම් ලෝහය.